රස්නේ බොන්නේ මං ගෙනත් දෙන්න දු. ඔය ඇඳුම් මාරු කරගන්නකෝ. මට හිතෙනවා මේ ලෝකේ කවුරුවත්ම මට ආදරේ නෑ කියලා. දෙයි හාමුදුරනේ ඇයි එහෙම කියන්නේ? මට හිතෙනවා මං තනි වෙලා කියලා. හැමෝටම මාව එපා වෙලා ගිහිල්ලා. මගේ දුව මුළු රටම පිළිගන්න බැරිස්ටර් කෙනෙක් වෙනවා විභාග තීන්දුව ආවට පස්සේ. එතකොට මුළු ලංකාවම කතා කරයි දුව ගැන. දවස් 30ෙම ගේ ඇතුළට වෙලා ඉන්නකොට පාළුවක් දැනෙනවා ඇති. අපි හිත අනිද්දා නෑගම් කීපයක් යමුකෝ. මේ අපි ගාලු යමුකෝ රේල්ලුවෙන්. මං කැමති නෑ කොහෙවත් යන්න. කියන්න. ඔයා මොනවටද කැමති? මං කිසි දෙයකට කැමති නෑ. ඇයි කාටවත් මාව තේරුම් ගන්න බැරි? මොනවට හරි ඔයාට දුක හිතිලා. එහෙම හිතන්න එපා. මේ ගෙදර ඔයාගේනේ. ඔයාට කැමති දේවල් තමයි මේ ගෙදර සිද්ධ වෙන්නේ. මං ඔයාට ආදරේනේ. ආදරේ? එහෙනම් ඒ කුඩම්මා පොඩි නිලමට ආරාංගනෙව ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නේ. කුඩම්මා කවදාවත් මාව පොඩි නිලමට ප්‍රොපෝස් කරේ නෑනේ. අයියෝ එහෙම කතා කරන්නේ. මං ඔයාගෙන් අහනකොට ඔයා කිව්වේ මොකද්ද? මං විවාහෙන්න කැමති නෑ කියලා. දැන් මොනවද මේ කතා කරන්නේ? කියන්න. මම මොනවද කරන්න ඕනේ? දැන් ඕව ගැන කතා කරලා වැඩක් නෑ. I'm sorry. Tell me frankly, what do you want me to do? Tell me. Malik. Malik. Atau buat ikut pesawat. Jahaz kah? Aldo Sabapida. මගේ හේතුවකට තමා මලේ නාන බාල්දියේ වැඩ පෙරෙන්නේ. එතනකින් ඒක જાති මිනිසුන් ඉන්නේ. ස්ටේෂනේ සවුන්ඩ් බිස්. හතරේ කනුවේ යකඩ බස්. පළල් ගොඩ ඉත්තෑ. එතකොට ඇලලක බණ්ඩිය.
උන්දන් දරාපු ගණන්කාරෝ මං ඉතින් බොහොම යාප්පෙන් යාළු වෙලා ඉන්නේ. උන් එක්ක ඕනාට වඩා පයිරු පාසා නම් අවශ්‍ය නැහැ. මහවුළු ගෙදර ගියත් මලේ එතන උන්ගේ කරගන්න ශාස්ත්‍රයේ උන් දන්නවා. අපි ඉතින් සම්මජ්ජාතියක් නොදැනනේ දුක් විඳින්නේ. සාක්ෂි පටලවන්න, බොරු සාක්ෂි දෙන්න, නඩුකාර උන්වහන්සේට පගා දෙන්න, පොලිසිය මහත්තයල්ව නිස්සද්ද කරන්න උන් දන්නවා. හරිනම් මගේ නඩු උනත් ආපහු අද්දවලා තීරණයක් ගන්න බැරි කමක් නැහැ. ඒවට කාසිය බෑ. කාසිය නිකන් හම්බෙනවා. ඒ වගේ නැතිත් මන් දන්නවා. වරු ගණන් නාන බාල්දිය කෙරෙන්න ඔය කතා තමයි. ඒ ස්ටෝරිය පරිදෙන දවසේ කොප්පර කඩේට සල්ලි වෙන දවසේ එතකොට කච්චේරියේ ස්ටේෂනේ තැපල් කන්තිරේ සල්ලි එකතු වෙන දවස් සහසුද්දට උන් දන්නවා මලි. මේ බොයි නාන බාල්දියෙන් අයින් ගියා. මහරාජ්‍යයේ තැපල් කන්තිරේ ඉස්සෙල්ලා ඒක අවගත කරලා අන්තෝර්ගාමී වුණා. අපි වෙන්න ක්ලාස්. ඒකාසිකේ දන්න කර පොඩි ගහකට පස්සට හොරගමේ රත්නේ ගියාම අපි හොඳ කාටිකාරෝ අමා අබ්බගාස්ලට කාසි වේදම් කරලා අපිට තියෙන නඩුව අපිට අද්දවලා අපේ නමට තියෙන කළු පැල්ලන් සුද්ධ කරගන්න. මේවා හීන නෙමේ මලේ හැබැයි කරගන්න පුළුවන් දේවල්. ඔබ නාන බාල්දියෙන් ගියා නරක. දැන් එහෙම නොවි බෑ. මලේ මුහම්මදියා කඩේ සඳුදාට සල්ලි උතුරනවා. මුරකාරිය ඕනේ. රෑකට රිංගුවා නම් මුදලාලියට කියලාම සේප්පු අරව ගන්න පුළුවන්. උචිරාල් මම හිත හදාගෙන ඉන්නේ. මගේ ඔළුව නරක කරන්න බෑ. ඉන්සිත් වෙයි බුදිය ගන්න. මට නිින්ද යන්නේ නැහැ මලි. මන් රාත්‍රියේ පුරාම කල්පනා කරන්නේ මේවා. කොහොම හිටපන්කෝ තව ටික දවසක් තුවක්කුව අතට ගන්නකම් මේ කුංචිරාල උපාසකගේ හැටි මම පෙන්නන්න. අරත්තිලා මං එන්නම්. උචිරාලයි මෙහෙම ගියොත් උඹ ලොකු අමාරුවක වැටෙනවා. දැන් අපි මොකද කරන්නේ නෙමෙයි. ඔය ළමයි කොයිතරම් ඉහළට ඉගෙන ගත්තත් රටේ ලෝකේ වෙන දේවල් ගැන දැනුම් තේරුම් මදි මනිකේ. ඒ මව්පියෝ ඉල්ලන හැමදේම දීලා බොහොම පුරතලයට හැදිලා. විවාහය වගේ කටයුත්තක් ගැන
ඔහොම සරල කාරණාවක් විදියට හිතලා බෑනේ. මං ඒ දරුවගෙන් බොහෝම පැහැදිලිව ඇහුවා. මට කිව්වේ දැම්ම විවාහ වෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා. නැත්තම් ඉතින් මං අකමැති වෙන්නේ නෑ. පබල් මණිකේ පොඩි ළමයි කරකාර බඳිනවද? පබලු මැනිකගේ මං ඔය ගැන අහන්නද? එපා. ඔය හිටපුවාද? මම මේ තේරෙම අකට ලියලා අරිනවා. නැත්තම් වෙන්නේ මගේ හිතට නිවනක් නැති එක විතරයි. දැන් පබලු මැනිකේ ඔසරිය අඳින්න පටන් අරගෙන ඉංග්‍රීසි කතා කරන එකත් නවත්තලා. ඔය කාරණා ගැන වමනට වඩා හිතට ගන්න එපා මැනිකේ. තරුණ හිතන්නේ ඉක්මනට වෙනස් වෙනවා. ඔන්න කරත් එනවා. අයිරංගනි මහත්මිය දැන් ඔබට කතා කිරීමට ඉගෙන ගන්න අවශ්‍ය නම් හැකිතාක් ඉංග්‍රීසියෙන් කතා කරන්න උත්සාහ කළ යුතුයි. එම නිසා ඔබ හැම විටම ඉංග්‍රීසියෙන් කතා කළොත් වැඩිපුර ඉංග්‍රීසි ඔබට වැරදෙනවා. වැරදුනට ඒකේ කිසිම වරදක් නැහැ. එම නිසා අයිරංගනි මහත්මිය අද උදේ පටන් කළ වැඩ මොනවද කියලා ඉංග්‍රීසි වචන පාවිච්චි කරමින් දන්න ඉංග්‍රීසි වචන පාවිච්චි කරමින් කියන්න බලන්න ඔබට හැකි අන්දමට. මම ගෙදර වැඩ කෙරුවා. හරි. මම ගෙදර වැඩ කෙරුවා. ඒ කියන වාක්‍ය දැන් ඉංග්‍රීසි භාෂාවෙන් කියන්න බලන්න. මම ඉංග්‍රීසි භාෂාවෙන් කියන්න බලන්න. I do homework. හරි. I do homework කියලා කියන්නේ මම homework කරනවා. ඒක අතීත කාලයෙන් කියන්න බලන්න මම ගෙදර වැඩ කළා කියන එක. හරි. මම ගෙදර වැඩ කළා කියන එක අතීත කාලයෙන් කියනකොට I did homework කියන්න බලන්න ඒක දැන්. I did homework. Very good. අයිරංගනි මහත්මිය ඔබට සිස්ටර් ජීන් හම්බුන හැම වෙලාවෙම ඇයත් සමග ඉංග්‍රීසියෙන් කතා කරන්න. අනේ ඒක නම් කරන්න බෑස. ඒ ඇයි? මට මගේ හිතේ තියෙන දේවල් සිංහල භාෂාව කිව්වත් කියාගන්න බැරුව ඉන්නේ.
සමහර හැඟුම් බර දේවල් වෙනත් භාෂාවකින් කියන්න අමාරු තමා. But you have to try. आपकी पढ़ाई पास आपकी पढ़ाई पास